අද අපි යනවා සීගිරි. සීගිරි පොඩි රවුමක් දාලා දවස් දෙකක පොඩි ට්‍රිප් එකක් යනවා. යන ගමන් ඊටු වීඩියෝ ටික ගෙනගෙන. ඉතින් මට ඔක්කොම වීඩියෝ ටික කරගන්න බැරි වුණා. මොකද මේ අපි මාර කලබලෙන් උදේ ගියේ. උදේ යන්න හිටපු ටයිම් එකට නෙමෙයි අපිට පිටත් වෙන්න උනේ සෑහෙන්න වරක් වෙලා. ඒ කියන්නේ අපි උදේ 6ට මෙහෙම පිටත් වෙමු කිව්වා. ඉතින් අපි දන්නවනේ ඉතින් ඇහැරෙන වෙලාවත් එක්ක. ඊට පස්සේ කොහොම හරි අපි මෙහෙන් යද්දි 8 විතර වුණා. ඉතින් අපි හිමීට ගියා. ඉතින් කලබලයකුත් නෑ නේ. ඉතින් දවස් දෙකක ගමනක්නේ. ඉතින් යාළුවොත් එක්ක අර සෙට් වෙලාම වීඩියෝ එකක් එහෙම ගන්න හිටියේ. ඒ ටිකත් ගන්න බැරි වුණා. මං කොහොම හරි ඉතින් යන ගමන් ඉතින් වීඩියෝ ටික කරගත්තා. ඉතින් මේ කොහොම හරි ඉතින් මග චුට්ටක් ඉතින් නවත්තන්න වුණා. මං ඉතින් මග නවත්තලා මේක පොඩි වීඩියෝ එකක් දාගෙන මෙතන දෙන්න ඉන්නේ. තව දෙන්නෙක් ඉස්සරහින් නැවැත්තුවේ. කියන්නේ මම එකපාරට නැවැත්තුවා. නවත්තව ගාන ඉතින් මෙයාලත් එකපාරට නැවැත්තුවා. ඊට පස්සේ අපි තේ බොන්න ගියා. තේ බොන්න නැවැත්තුවා. එනවා අපේ ගමනේ යන කට. එහා නුකු වෙල. මල් දිගක් දෙයි. ජිජුප්ස්. ලසී. යා තේක බොන්නේ. අරක වෙලි මල් ඇති. වෙලි මල් බොමුද? අමන්නේ පාර බේනවා මේ වෙලි මල් බොනවා මොකද කරන්නේ? වෙලි මල් බෑග් එක අරන් යනවා මොකද කරන්නේ? බෑග් එක අරන් යන්නේ නේද? බෑග් එක අරන්. ඒක ගහන්න බෑ වීඩියෝ අහන් ඉන්න. ඒක ගහනවා කියලා වීඩියෝ. ඉතින් අපි තේ එහෙම බීලා ඇත්තටම ඔන්න බෙලිමල් බිව්වේ අපේ ගමන යන්න පිටත් වුණා. මං අරකේ වීඩියෝ ටික ගත්තේ නැහැ. තේ බොන ටිකේ වටිකේ මේ එතන ඉතින් ගන්න දෙයක් ලොකුට තිබෙත් නැහැ. අපි බිව්වේ පළවෙනි කඩෙන්. ඒකේ හොඳයි ඇත්තටම. රොටි කෑවා. දැන් තව යනවා කිලෝමීටර් තියෙනවා 50ක් විතර. ඒ 50 ගිහලා පොඩ්ඩක් නැවතිලා ආයි ඊටු ටික යනවා. ඊට පස්සේ අපි ආවා කොස් කැලේට. කොස් කැලේත් පොඩ්ඩක් ඉඳලා යන්න කියලා බැලුවේ. ඊට පස්සේ කට්ටිය කිව්වා යමු කියලා. මේ එතන ලොකුවට දෙයක් බලන්නත් නැහනේ. ඊට පස්සේ අපි පොඩ්ඩක් නැවැත්තුවා. නවත්තලා පොඩි රෙස්ට් එකක් කට්ටියට ඕනි කියලා ලොකු රෙස්ට් යනවා. ඊට පස්සේ අපි ආයෙ ගමන පටන් ගත්තා. හරි අපි දැන් යනවා. ඉතින් මේ කොස් කැලේ නෙමෙයි. මේ ටොයිලට් වහලානේ. හරියට කියලා ඔබට නම් දැම්මේ නැහැ. ඇයි ඒ? තව ස්ටොක් කළා ඇයි? අපි යන ගමන් කතා වුණා රිදී විහාරයටත් ගිහින් යමු කියලා. ඊට පස්සේ අපි රිදී විහාරේ පාරට හැරෙව්වා. ඊට පස්සේ රිදී විහාරට ගිහිල්ලා තමයි සීගිරි යන්න පටන් ගත්තේ. යනකොට අපිට වැවක් හම්බුණා. ඒකේ පොඩි බෝට්ටු සවාරියකුත් ගියා. ඊළඟ ක්ලිප් එකේ බලන්න පුළුවන් අපේ බෝට්ටු සවාරිය. ඉතින් පොලිසියෙන් යමව් මන්ට මගුලක් කරනවා මන් දන්නේ පාක පිය. හරි නිල හරි. දැන් හරිනේ ආසාව. මට එපා වුණා කසරක් ගිහලා. ඕ ඔඩු විතර බර වැඩි බං. නේ බර වැඩි නේ. උන්වලකට එක දරේ. සංජු පාකපන්. මටද. යා 200ට ඔච්චරයි ඉතින්. මෝටර බෝට්ටුවක් වෙන්නේ නැහැ 200ට. යම 1 2 1 2 1 2 1 2. ඉතින් මෙයාලා මේ බෝට්ටුව පැදලා නැහැ කිව්වා. ඊට පස්සේ අපි රුපියල් 200ක් දීලා මේ බෝට්ටුව ගත්තා. ඒකත් එන ආතල්. ඔයාලත් යන ගමන් රිදී විහාරයට යනකොට තියෙනවා ඕක. පොඩ්ඩක් පැදලා බලන්න. අදුල්ල පැත්තේ. අත්තන යනවා. මන්දබ. අපි උසේ යන්න පැන්සලට රිදී විහාරය. මේ වීඩියෝ දාපන්. හරි. ගෲප් එක කොහොමද? ලල්ලා තියෙන දෙයක්. ඒක තමයි නේ. ඊයේ. මම තියෙන කතාව දාලා
ඒ කතාව අහලා. වරකා පූජාවෙන් පසු රහතන් වහන්සේ මෙව්වද මන්දා මට නම් හිතා ගන්නත් මේ දැන් අපි යන්නේ බෑ දඹුල්ලට. දැන් අපි රිදී විහාරෙන් යන්න හදන්නේ. ඔව් රජමහා විහාරයට ගිහිල්ලා ඒව ටිකක් පෙන්නලා මෙතන view point එකට ගිහිල්ලා සුපිරියක් කරන්න යන්නේ. ඒක දවල්ට කන්නත් ඕන. සමාවෙන්න ඕන ඉස්සෙල්ලා පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනේ. මේ ඉස්සෙල්ලා තැන කොස් කැලේ කිව්වා මේ ඇත්තම කොස් කැලේ යහුනේ පස්සේ දැන් මේ තියෙන කොස් කැලේ අපි දැන් මේ කොස් කැලේ පාස් කරන් යනවා. මේ ඉස්සෙල්ලත් කැලයක් හම්බ වෙනවා. ඒකේ කැලේ නක් ඇත්තට මොකක්ද කියන්නේ දන්නේ නැහැ. මේක තමයි කොහොම හරි කොස් කැලේ කියන්නේ. ඒක ටිකක් දුර එන්න ඕනේ. වරක පොලෙන් පාස් කරලා ටිකක් දුර එනකොට තමයි මේ කැලේ යහුවෙන්නේ. ඉතින් අපි දිගටම ගියා. මෙතන අපි නැවතුෙත් නැහැ. මේ දිගටම ගිහිල්ලා අපි ඊළඟට දවල්ට කෑම කන්න තමයි නැවැත්තුවේ. අපි කන්න නැවැත්තුව දඹුල්ල ටවුන් එකට පොඩ්ඩක් මෙහෙන්. ඒ කියන්නේ දඹුල්ල ටවුන් එකට කිලෝමීටර් 1-2ක් වගේ තිබ්බා. ඊට පස්සේ අපි කාලා තමයි ඊටු ටික පටන් ගත්තේ. අපි දැන් දඹුල්ල ටවුන් එකට ඇවිල්ලා දවල් කෑවා. කාලා දැන් මේ අපි ඉන්න තැනට යනවා. එතනට කිලෝමීටර් තව 10ක් වගේ තියෙනවා. සමහර රෙකෝඩින් දාන්න බෑ. මොකද මේ හුලං සද්දෙත් එක්ක මේ සද්ද ඇහෙන්නේ නැහැ. හුලං සද්ද විතරයි ඇහෙන්නේ. ඒකට ඉතින් වෙන මයික් එකක් ගන්න ඕනේ. දැන් ඉතින් ඔහොම බලන්න. හරි මේ අපි යන ගමන් ඉන්නේ අපි ඉන්න තැනට. ඒක තියෙන්නේ සීගිරියට හරවන පාරෙම තමයි. ඒකේ කිලෝමීටර් 6ක් විතර යන්න ඕනේ. මං ගිහලා වීඩියෝ එකක් පෙන්නන්නම්. අපි ආවා. ඔතන තමයි අපි ඉන්න තැන තියෙන්නේ. මේ වැවක් තියෙනවා මෙතන පොඩ්ඩක් බලන්න එනවා. ධර්ම පොට් එක highly recommend. සර්විස් එකත් සුපිරි. මේ ඔව්. අප්පා මම වතුරනේ මම මේ නාලියන පාරක් තමයි. මේ හරක් එහෙම ගිහලා තියෙනවා. අපේ අඩිපාරවල තියෙන. ඔව් මේ තෙතයි සෑහෙන්න. සුපිරි. මේ හරින් තියෙන ගංගොග සීගිරියට ආවා. සීගිරියේ ගලගාවේ ඉන්නේ. දැන් අපි ටිකට් ගන්න කවුන්ටර් එකට යන්න ඕනේ. In 200 meters, turn left. කොරිනර්ස්ලට ටිකට් ගන්න දැන. දැන් මේ අපිට ගන්න තියෙන ඉස්සරයි. අර දින අර පැත්තේ සීගිරිය. Turn left, then continue straight. ගන්න කලින් ඇවිල්ලා තියෙන දැන් ඉතින් ආයි පොඩ කාලෙක ආවේ. ඉතින් අල්ලයක් තියෙනවා හැබැයි. ඉතින් අපි බඩු ටික අපි ඉන්න තැන තියලා සීගිරියට ආවේ. නැත්තම් බඩුත් අර නගින්න අමාරු හින්දා අපි එනකොට පොඩ්ඩක් හවස් වෙලා ඒ වුණාට ටිකට් කවුන්ටර් ඇරලා තිබ්බා. සුපිරි කලේ නේද? සීගිරියේ ටිකට් කවුන්ටර් එක සතියේ දින 7ම ඇරලා උදේ 7 ඉඳන් හවස 5 මාර වෙනකන් ටිකට් ඉෂුව කරනවා. 5 මාරෙන් පස්සේ ටිකට් කවුන්ටර් වහනවා. එතකොට ටිකට් ගන්න බෑ. ඔයාලා එතන 5 මාර වගේ වෙනකොට හිටියනම් ඇති සාමාන්‍යයෙන්. එහෙමත් කියනවා ඉතින්. අපි ආවා. ඔව්. අර මේව තියන්න එපා. මේ අර අපි ඉස්සර හදන්නේ බං අර මේ මඤ්ඤොක්ක වලින් අර මේ අර මාලයක් අර මඤ්ඤොක්ක මාලයක් දාගෙන අර මේක තමයි සංජය කිව්වේ මේ පිප්පුණා කියලා මලක්. ඕක නෙමෙයි. අචා මේ නාතලක ඉන්න නේද බං. එයි බලහන්කු මේ පොහුණු කොටවල ටික. ඒක පූල් වල. අද මේ පූල් එකේ නාන හිට ඒ හන්ස් පූල් එකේ. ඊට පස්සේ කහනවා ඇති. නෑ බං ෆිල්ටර් තියෙනවා. ඈ ෆිල්ටර් වෙලා තියෙනවා. කාලේ වතුර නෙන කැටේ වගේ. සීගිරිය වතුර මල.
උඩ කන්දේ වතුර කලේ පිරෙනකොට මෙහි මේ ආයෙන ඉස්සර වැඩි උත්සවක බෝඩ් වෙනකම හිටියේ ආවුනේ ඉතින් අපි හිමීට සීගිරි උඩට නැග්ග ටිකක් මහන්සි මේක උඩ තියෙන මේ බිතිසිතුවම් වල නම් ෆොටෝ ගහන්න දෙන්නේ නැහැ. කොහොම හරි අපි අර සිංහපාද තියෙන තැනට ආවා අපිට එනකොට සෑහෙන වතුර තිබහයි. එතනම තියෙනවා මේ වතුර ගන්න ටැප් එකක්. ඒ කියන්නේ ඒක මේ අර ඉන්දියන් ගවර්න්මන්ට් එකෙන් හදලා දීලා තියෙන එක. මේ එතනින් වතුර ටැප් පුරවගෙන අපි උඩට නගින්න පටන් ගත්තා. උඩට නැග්ගා වාගේ. දැන් නම් හොඳටම ඇති. අගේ විල වීඩියෝ එක දාන්න. කට්ටියන අපි උඩට ආව අපි මෙයා ටිකක් අන්දයි ඒකයි මේක දාලා ඉන්නේ ගොඩ සුද්දි අරුණා කොහොර ගේ කපල් එක ෆොටෝ ගහන්නේ ඉතින් අපි සීගිරියෙන් බහිද්ද ටිකක් හවස් වුණා. මගේ ෆෝන් එකේ බැටරි බැස්සා. ඊට පස්සේ මේ යාළුවගේ ෆෝන් එකේ මේ වීඩියෝ ටික ගත්තේ. කොහොම හරි අපි පාකින් එකට යනකොට පාකින් එකට අලි ඇවිල්ලා. ඒ කියන්නේ අර පාකින් එක ක්‍රොස් කරන පාරේ. ඉතින් මේ තියෙන්නේ මේ එතනින් එහාට ගිය වීඩියෝ එකක්. එතන වීඩියෝ කරගන්නත් බැරි වුණා මට මේ ෆෝන් එකේ බැටරි තිබ්බේ නැහැ. මෙහෙම වීඩියෝ එකක් තමයි ගහගත්තේ. අපි ලොරියකින් ගෙනත් දැම්මා. කොහොම හරි එදා රෑ නිදාගත්තා ඇවිල්ලා. ඊට පස්සේ උදේ පොඩ්ඩක් අපි ඇවිල්ලා වැව ගාවට ඇවිල්ලා බලද්දි මේ තියෙන වැව මේ එතනටත් අලි ඇවිල්ලා තිබුණා. දැන් ඔය අලි අඩි තියෙනවා තනින් තන. ඒ කියන්නේ ළඟටම ඇවිල්ලා අපි දන්නේ ආවද නැද්ද කියලා. ඒ කියන්නේ නිින්ද ගියා මාන්සියටත් එක්ක මේ කොහොමද ළඟට ඇවිල්ලා. මේ ඉතින් කොහොම හරි කරදරයක් නම් වුණේ නැහැ. ඉතින් අර පොඩි ආතල් එකක් තිබ්බ රැයට එහෙම පොඩි අර බයක් එහෙම. ඉතින් ඔයාලත් මෙතනට ඇවිල්ලා බලන්න. මෙතන හරි මරු තැනක්. මේ ඒ එක්ස්පීරියන්ස් එක ගන්න ඕනේ. ඉතින් ඇවිල්ලා අපි යනවා තේගේන්. මේක තමයි ඉතින් අපි ඉන්න තැන. මේ ඉන්න උපෙල මහත්තයා. ඔව්. මෙයා තමයි සියහන් දර්ශන උපෙල කියලා. ඈ? ක්ලාස් එහෙම කරන්නේ අර. මට එකම දුක අලියෙක් බලා ගන්න බැරුණ එක. ඔච්චර ළඟට ඇවිල්ලා. තේගෙනවා. තේ බොන්නයි යන්නේ. මහගෙදරවගේ. ප්ලේන්ටි ඈ? මහගෙදර? ප්ලේන්ටි ගෙදර කෙල්ලේ වුණේ. මේ අලි බලන්න බැරුණා නම් දෙපාරක් ඇවිල්ලා බලහන්. අදත් තිමුද බර? අද ප්‍රෑ හිමුද? ඉඳලා අලි බලලා මෙයා. ඉතින් අපි තේක අරගෙන ආවා. මේ ටිකක් යන්න ඕනේ ඉස්සරහට තේ ටික අරන් එන්න. මහ දුරක් නෑ. ඒ කියන්නේ යාළගේ කුස්සිය තියෙන්නේ පොඩ්ඩක් එහෙයි. පිටුරංගල යන්නයි යන්නේ. ආයි කියන්නේ. හයි හයි. ආවි. යා නේ. කෑවා බිව්වා. තාම මෙතන. දැන් ගිනිමත් දහන්න තාම පිටුරංගල යන්නේ. යමු. උතරම් පරක්කු. මේ වගේ වතුර ඈ? ඔව් වතුර ගන්නවා. මේ හෙල්මට් එක පස්සෙන්ද ගන්න. ඔව්. පස්සේ මේ වගේ හෙල්මට් එක. ඉතින් අපි උදේ ඇහැරිලා හෙළපුජුන් එකට ආව. එතනම ළඟ තියෙන හෙළපුජුන් එක. හෙළපුජුන් එකට කාලා පිටුරංගල යන්න තමයි ලෑස්ති වුනේ.
පිදුරංගලට යනකොට අපි පොඩ්ඩක් දවල් වුණා මොකද හැරිලා චුට්ටක් කරලා ඉඳලා එහෙම තමයි ආවේ මේ එනකොට කෑමත් ඉවරලා තිබ්බේ මෙතන මේ කොහමද කෑවා ඉතින් අවුලක් වුණේ නැහැ කෑමත් හොඳයි එතන ටූරිස්ට්ලාත් ඇවිල්ලා කනවා මේ ඊට පස්සේ අපි මෙතනින් යන්න පිටත් වුණා අපි දැන් පිදුරංගලට යනවා මේ පාරෙන් ගිහිල්ලා කාගෙන් හරි අහගෙන යනවා මැප් එක දාගෙන යන්න පුළුවන් ඉතින් පොඩ්ඩක් හොයාගෙන යන්න බලනවා පොඩි ආතල් එකක් තියෙනවනේ ඉතින් අනිත් කට්ටිය පිටිපස්සෙන් එනවා බයික් එකේ ඉන්නේ අනිත් බයික් එකෙන් ඉන්නේ පොඩ්ඩක් මෙතන නවත්තමු නේද මෙතන පොඩ්ඩක් නවත්ත ගන්න වෙනවා මේක බයික් එකේ ඉන්නේ කොහමරි පොඩ්ඩක් බයික් ටික එන්න පරක් වුණාට ඉතින් අපි නවත්තලා යාලා එනකන් ඉඳලා මේ යාලත් එක්කම පිදුරංගලට යන්න පිටත් වුණා ඔව් කැලේ ඇතුළෙන් තියන්නේ මේ හැබැයි ඉතින් මේ අලි වෙටි එහෙම නේ ලොකුවට නෑනේ Turn right. ඈ ඒක තමයි In 400 meters, you will arrive at your destination. නේදනේ ළඟටම ඇවිල්ලා තියෙන්නේ අපි මේ මරුවක්ම මේ වයිප් එක මම එනම ආසයි. මේ ක්ලයිමේට් එකට හීතලකුත් තියෙනවනේ පොඩි. ප්‍රශ්නෙත් නෑ මේ මරු. හරි මරු. ඒක නැත්නම් පාරණ පොඩ්ඩක් වලවල් මේ පාරවල් අපි ඊට පස්සේ ඇවිල්ලා පිදුරංගල යට තියෙනවා බයිසිකල්ලියම දාන්න පුළුවන් පාකින් එක බයිසිකල් විතර නෙමෙයි මොනවද දැම්ම හැකි අපි බයික් ටික අස්සකින් දාලා හෙල්මට් ටික අතටින් තියලා උඩට ආවා මෙතන මේ නෝටිස් බෝඩ් එකේ ඒව ගහලා තියෙනවා මේ පොඩ්ඩක් කව කරන් යන්න කියලා මේ ඒකින්ද වෙලත් එනවා නම් පොඩ්ඩක් ඉතින් අර පූජා භූමියක් හින්දා පොඩ්ඩක් ඇඟ වෙන එකක් ඇඳන් එන එක හොඳයි ඉතින් ඒ කියන්නේ ස්පෙෂල් මේ ලේඩියාගේ දැන් පිරිමයට නින් ෂෝටක් වගේ ගහුවා කියලා නම් එතන මුකුත් කියන්නේ නැහැ එතන බලන්නත් එහෙම ලොකුවට නැහැ ඒ වුණාට අර අපි ඉතින් බෞද්ධ වශයෙන් මේක පොඩ්ඩක් පිළිපදන් කියන හොඳයි ඉතින් මෙතන තියෙන බෝගහක් අපි ඉස්සෙල්ලාම බෝධියට ගිහිල්ලා පොඩ්ඩක් පන්සිල් එහෙම අරගෙන තමයි උඩට ගියේ අපි කට්ටිය නගිනවා අපේ පුදුම ෆිට්නස් එකක් තියෙන්නේ පඩි 4 5 නගිනකොට මාර සනීපයක් එකට දැනෙනවා ලෙන්කට වරේ මම රිදෙනවා හරි ඔව් මේ සපෝස් දෙක හරියන්නේ නැහැලු ෂා මරු ඈ සුපර් මේ කට්ටිය මේ ෆොටෝ එක ගහන්න ෆොටෝ එක ගන්න මෙතන ගල් තියලා චිටි චිටි කර නෑ හදලා තියෙනවා උඩ තනක් තියෙන ගල් ළඟ එතන හදන්න එපා බඹරු ගෝල් තියෙන මේ මොකද ගලද එහෙම නිකන් මේ ලස්සනට උඩ බඹරු ඉන්නවද උඩ තනක් තියෙන ඔය වගේ දිග තන බුදු පිළිමට මෙයා ඔව් එතන තියෙන බවර නෙට් එක එතන අතකොර යන්නේ මම දැක්ක පොඩ්ඩක් එළියට එනවා එළියට ඕකේ ෂිප් කියන්නේ සිහන් උඩ පොඩ්ඩක් බඹරු පොඩ්ඩක් එළියට ඇවිල්ලා තිබ්බලු මේ ෂේප් එකේ තියෙන යන්නේ කිව්වා ඔව් එන්න බබරු ඉන්න බබරු තියෙනවා දෙබරු තියෙනවා කො බබරු කුඩි මම දැක්කම බබරු කුඩි මැද තියෙනවා කො බබරු කුඩි නෑ ඒ ඉස්සලා නේ මම දැක්ක චූටි එකක් තියෙනවා කොහෙද මන් දන්නේ ෂා ලස්සනයි නේ मैं लिपिයක් තියෙන්නේ සෙල් ලිපියක් සෙල් නෙමෙයි නේද මේ වනේ ඒ සෙල් ලිපි නේද ගලින් වල තියෙන්නේ අපි හිමීට උඩට ආවා මේ උඩට ආපම මෙතන තියෙනවා සැතපෙන බුදු පිළිමයක්
එතන ලස්සන view point එකකුත් තියෙනවා. ඊට පස්සේ අපි හිමීට ආයෙ උඩට යන්න පටන් ගත්තා. මාළු ඉන්නවා. උන්ට කොණ්ඩත් නැතුව. මොකද ඊසේ වෙලේ මොකද තියෙන්නේ? මම කියන්නේ ඔය පොරි එහෙම දාන්න නැතුව ඇති. ආ ඔය දාන්නේ. අපි කට්ටිය යනවා. අපි මේ වැරදි දැනකින්ද මන් දාන්නේ නෑනේ. මාළු ඉන්න මේකේ. මාළු දාලාද කොහෙන්ද පස්සේ? මල් වගේ ඉන්නේ. මාළු දැකලා නෑ මෙයාලා මාළු බලන්න එනවා. යන්නේ දෙන්න. මේ අරලිය ගන්න නේද? හයිය නැහැ වෙයි අරලිය තුන. ඕ කොහොමරි ටික දුරක් ආවයන් පස්සේ මෙතනින් තියෙන ටික තමයි පොඩ්ඩක් අමාරු පැන ගන්න. ඒ කියන්නේ පඩි පෙළ එහෙම ලොකුවට නෑ ගල් උඩින් පැන පැන යන්න ඕනේ. මේ ඒකත් පොඩි ආතල්ලයක් තියෙනවා. පොඩ අමාරුයි ඒ වුණාට මේ හරි විනෝදයි. මේ කොහොමරි හිමීට උඩට යන්න තියෙන්නේ මේ කලබලයක් නැතුව ෂේප් එකේ. අර පඩි පෙළ නැගලා ඇවිල්ලා පොඩ්ඩක් ඉතින් මහන්සි. ඒකෙන් තා පොඩ්ඩක් අප පොඩ්ඩක් ස්ලෝ වෙලා යන්නේ මේ අනික එදා පොඩ්ඩක් ටුවරිස්ලා හැම වැඩි අපි ගිය දවසේ මොකද දෙසැම්බර් හින්දා මේ කොහොම හරි හිමිට අපි උඩට ගියා. මේ මෙයාගෙන් අහමුද? Mordam вперед! Ай. Не упасть! මෙහෙන්ද යන්න තියෙන්නේ? උදේ මෙහෙට යන්න තියෙන්නේ? මේ යන මේක ලේසි තමයි. ඒ කියන්නේ ඒ උඩට යන්න තියෙන්නේ? නෑ නෑ පල්ලහැට එන්න. ආ. ඒක එන්න පුළුවන් මේ කටේ නගිනම. ආ. Так. මේ හිතන බලන්නේ සෑහෙන්නේ. පුළුවන්. කෙලිම ඉස්පිතාලේ. නෑ නෑ මෙතන වෙන්න හැකි. අවුලක් නැති බලමු. මම ඉස්සලාම යන්නේ නේ. වෙන්නේ නැති. ඔව්. එහෙ යවන්න එපා කිව්වා. හරි මූඩියක් බිම මෙන්න ගල්ල ගන්න යා පොත ටික අහන්න ගන්න කොහොමද මේ ටික ආවෙගෙන ඔව් මම උඩට කියලා ඇදලා ගන්න ඔයා ඉස්සර වෙලා යන්නේ. හොඳට ඉන්න. ඇතිනේ බයි. ඔඩි අnder. ඉස්සෙල්ලා තෝපොන්නේ ශහනුමයි සුද්ධියගේ පස්සකට යට වෙලා මැරෙනවා. චපක් ගන්නවලු. සංජු බස්ස තිරී දාගෙන යනවා ඈ මෙතනිය නගින්නකෝ මෙයාට යන්න දෙන්න. වැටුනොත් එහෙම දියුනේ. ඔව් කමන්නේ යා මෙතනිය මං කියලා බලන්නද? අර බහින්න දෙන්නේ නෑ අතලකට. බලමු. ඔතන යන්න පොතන යන්න මෙතන මේ මෙතන බහින්නේ. එන්න මේ මෙතන පාර තියෙන්නේ. ඔයා එන්න මෙතෙත්.
අනේ සංජු මට දැන් ආයෙ නගින්න බෑ. මම නෑ ඔතනින් වැටුනොත් මෙයාලා මම මෙයාලා මෙහෙන් ගන්න. මේ මෙතන නැමිලා ඉන්නේ. නිකන් ඔහොම වෙන්න. එන්න මෙතන ගියගෙන ලේසියෙන්. ලේසියද? ඔව් මෙතන ගියන්නේ. මේ පාරේ තියෙන මෙතන ඉන්නේ. මෙතන ගියගේ. ආවේ නේද? ෂේප් එකේ මෙතන කකුල කියලා ඉන්නේ. වත් මේ කකුල ලෙස්සන් වෙන්න තියෙන අන්න මෙහෙම හරියම. මයි බල්ලෝ එනවා මේ මෙයාට නගින්න බෑනේ. අම්මට සීගිරිය. උල්ට ගියගේ. ඉතින් අපි මුදුනට මාවා අර මග ටිකක් තියෙනවා අමාරු ටිකක් ෂේප් එකේ නගින්න කොහොම හරි අපි මේ අරවත් අරගෙන අමාරුවෙන් නැගගත්තා. අර අස්සෙන් එන්න තියෙන එකයි කේස් එකේ තියෙන්නේ. නැත්තම් ලොකු වවුලක් නැහැ. ඉතින් කෝල් ඩොට් නම් ලොකු කේස් එකක් නැහැ. මේ මුදුන හරි ලස්සනයි. වටේම ලස්සනට පේනවනේ view එක. සීගිරිය පැත්තකින් පේනවා. අනිත් පැත්තෙන් ඔය වැව් කුඹුරු ඔක්කොම ටික පේනවා. ඉතින් හරි ලස්සනයි. ඉතින් අපි ගිය වෙලාවත් මරු ඒ කියන්නේ අපි දවල් නැග්ගට මේ අවුව ලොකුවට තිබ්බේ නැහැ. පොඩ්ඩක් ක්ලවුඩි ඩේ එකක්. ඒකින්ද මේ ක්ලයිමේට් එක මරු. සුපිරි එකටම තිබ්බා. ලොකු අවුවක් තිබ්බේ නැහැ. හුළඟ තමයි තිබ්බේ. ඒකින්ද ඇඟට මහන්සියකුත් නැහැ. අර ඇඟට මාර සනීපයි උඩ නැග්ගයන් පස්සේ. ඊට පස්සේ අපි ඉතින් මෙතන ෆොටෝ ටිකක් එහෙම අරගෙන චුට්ටක් වෙලා ඉඳලා පොඩි වෙහිපොතකුත් ගියා. ඊට පස්සේ තමයි අපි ආයෙ බහින්න ගත්තේ. කොහොමත් ඉතින් අපි උඩ පැයක් විතර හිටියා උඩ. අපි උඩ සුබ්බේ ගාන මල් හිනවද්ද වෛද්‍ය. හම්බ වෙන ගේමක් දීලා වැස්සා. ලොකු රකතිය අපිට යාළු කට්ටියක සෙට් වුණා. මේ යාළව මේ අපි දැන් ගෙදර යනවා. ගෙදර නෙමෙයි. දඹුලු විහාරටත් යන්නේ. අයියා. ඈ? නෑ නෑ රබර් එක. Let's go. අපි බහින හරි අපි බහිනා කට්ටිය ඒ ප්ලේන් එකක් යනවා කඩංගට එන්න දන්නේ නැහැ මේ අරුන් මග නැවතුනේ මේක හරියන්නේ නැහැ මුන් එක ගියොත් ඒ ළමයව කනවා කියලා හිතුවත් දන්නේ ඇයි ඔක්කොම ටික අල්ලලා යනවනේ ටක් කරලා රිලැක්ස් වෙලා ඉඳලා ආ එහෙම කිව්වා හිතෝ මොනා හිතලා දන්නේ එක්ක මොනවද කනවා යා ඒ යාලා මාරේද කනවා කෑම නේ මේ මෙයාලා දාන මේ කණ්ණාඩි මරු ඒ රටේ හැටියට හරිම නිල් පාටයි අනේ නෑ කහ පාටයි මේ වීඩියෝ දාන්නත් YouTube එකට අඩිය බර කරලා දීලා ඉතින් අපි පල්ලෙහාට හිමීට ආවා පල්ලෙහාට එනකොට අපි පොඩ්ඩක් හවස් වෙන්න කිට්ටු වෙලා වගේ තිබ්බේ හොඳටම බඩගිනි වෙලා හිටියෙත් කට්ටියට මේකින්ද අපි දැන් කතා වුණේ යන ගම මොන හරි කාලේ යමු කියලා ඉන්න දැනට එහෙනම් අපේ චෙක් අවුට් ටයිම් එකත් ලඟ වෙලා තිබ්බේ ඒකෙන් හින්දා අපි කාලා බඩු ටික එතනින් අරගෙන පිටත්තුම කියලා කතා වුණා අපි වැස්සා මේ පන්සල පැත්තට ආවේ මේ අර ගමනේ හොඳයි පිළි ගමන එන්ජොයි කරන්න පුළුවන් අවුව දවසරාවත් මම පොඩ්ඩක් අමාරුයි මට මේ උදේ වරු කාපුවාම පොඩි හිල් එකක් තියෙනවා මේකේ මේ සන්රයිස් එකත් බලන්න පුළුවන්ලු පහට විතර නගින්න ගත්තොත් ඒ කියන්නේ 6 ගානට වගේ ඔව් අදත් ඉඳලා ඉතින් අපි පිදුරංගල ගිහිල්ලා එනකොට අපි දැක්ක
දක්කා වැවක් ළඟට යන්න තියෙන පාරක්. ඒකේ බෝඩ් එකක් ගහලා තියෙනවා මේ ඒ වැවේ නම තල්කොටේ වැව. එතන මේ පිදුරංගලයි සීගිරියයි දෙකම පේන මාර view එකක් තියෙන්නේ හවසට සුපිරි. අපි යන වෙලාවට පොඩ්ඩක් අපි අර දවල් වෙලානේ බැස්සේ. ඒ වෙලාවටත් මරු view එකක් තිබ්බා. ඔයාලත් එතනට ගිහිල්ලා බලන්න. එතන මේන් රෝඩේ හැලලා දැන් කිලෝමීටර් 1කමාරක් විතර එන්න ඕනේ මං හිතන්නේ මේ. තාම අපි යනවා. මේ පැත්තට යන්න. මේ ටොයිලට් එකම හදනවා නේද? අර පැත්තට අනේ මේක ගන්න චුට්ටක් ගන්න. අම්බෝ ගයිස් තා පොඩ්ඩෙන් බෙල්ල ගහලා යනවා මෙතන. බොහොම අමාරුවෙන් එතනින් බේරිලා ආවේ. ඉතින් අපි වැව ගාවට ආවම එතන බෝට්ටු සවාරියක් තිබ්බා. බෝට්ටු සවාරියක් කියන්නේ මේ බෝට්ටු වන්නේ මේ අර හබල් බෝට්ටු කියන්නේ. ඒකක සවාරියක් එක්කන් යනවා මේ ආව තමයි එක්කන් යන්නේ. මෙයා ඊට පස්සේ කිව්වා මේ අද යට අමාරුයි වෙන එක්කෙනෙක් ඉන්නවා. මේ එයත් එක්ක ගිහිල්ලා එන්න කියලා අපි ඉතින් එයා එනකම් මෙයත් එක්ක පොඩි කයියක් ගහගෙන හිටියා. අලිගෙන තමයි ඉතින් කතා කළේ. ඉතින් අලි එනවලු ඉතින් කරදර කරනවලු. ඉතින් එයාලට ඉතින් ඒක ප්‍රශ්නයක්වත් නෙමෙයි ඉතින්. ඒකනේ දැන් එයාලත් එක්ක ඒක යාළගේ ජීවිතයත් එක්ක බැඳුණු දෙයක් වගේ. ඉතින් යාළා ඉන්න එක ලොකු ප්‍රශ්නයක් නෑ යාළට ඒක. කොහොම හරි ඉතින් චුට්ටක් වෙලා හිටියා අපි එයා එනකම්. ඊට පස්සේ තමයි අපි බෝට්ටු සවාරිය ගියේ. සීගිරිය විතර දෙකම වෙනස් වෙනවා. ඉතින් මේ අයියත් එක්ක තමයි අපි බෝට්ටු රයිඩ් එක ගියේ. එයා මාර විදියට ඩීටේල් කළා. වැවේ එයාලගේ හවසට අර බර්ඩ් ෂොට් එකක් ගන්නවල කියන අර කුරුල්ලෝ මේ පියාඹන එහෙම සීන් එකකුත් තියෙනවලු. ඒකේ අර හවසට කුරුල්ලෝ අහනවනේ. දැන් ඔය ගොඩක් ටුවරිස්ට්ලා ඇවිල්ලා එහෙම ඒකට හරි කැමතිලු. මේ සාමාන්‍යයෙන් ලෝකල්ස්ලා ලෝකල් අයගෙන් නම් මේ එහෙම ලොකුවට මෙයාලා අය කරන්නේ නැහැ. මේ සාධාරණ ගානක් අය කරන්නේ. ඉතින් එයාලා ජීවත් වෙන්නෙත් ඒකෙන්. ඉතින් ඔයාලත් ගිහිල්ලා පොඩ්ඩක් රයිඩ් එකක් ගිහිල්ලා එන්න. ඒක මාර ආතල්. මේ වැව වටේම එක්කන් යනවා. ඒ කියන්නේ සීගිරියයි අර පිදුරංගලයි පේන්නම එක්කන් යනවා ළඟටම. තව එකක් කියන්න බැරි වුණා මේකේ කිඹුල්ලුත් ඉන්නවලු. ඇත්තට අපි කිඹුල්ලු දැක්කේ නැහැ. එහෙම කරදරයක් නෑලු. මේ කිඹුලෙක් දෙන්නෙක් ඉන්නවා කිව්වා. එහෙම අර මිනිස්සු කන්න එහෙම එකක් නෑ යාළගේ. මේ එනට ඉන්නවා ඉතින්. නාන්නත් පුළුවන් යනවාට අපි නෑවේ නෑ නාන්න වෙලාවක් අපිට හම්බුන්නේ. ඉතින් මේ තියෙන්නේ පිදුරංගලයි සීගිරියේ ෂොට් එකක්. මේ එතනට ලස්සනට පේනවා සීගිරියේ පිදුරංගලයි. ඉතින් අපිටත් හබල් ගහන්න chance එකක් හම්බුණා මේ බෝට්ටුවේ ගියාපුවාම. මේ ඒක හිතන තරම් ලේසි නෑ. මොකද මේ අර ඒක වෙනම සිස්ටම් එකක් තියෙනවා. හරවන්න ඉස්සරහට යන්න. කොහොම හරි ඉතින් චුට්ටක් ඉතින් හබල් ගෑවා. මේ ඒක ඔයාලත් ගිහිල්ලා බලන්න එතන හොඳ එක්ස්පීරියන්ස් එක. ඔයාලට ඒක පාඩුවක් වෙන්නේ නෑ. එහෙම ලේසියෙන් එක්ස්පීරියන්ස් එක ගන්නත් බෑනේ. අනිකේ view එකත් මාරු. එතන ඒ පරිසරය මාරු. ඔයාලා එතනට අනිවාර්යෙන් ගිහිල්ලා බලන්න. පිදුරංගලේ ඉඳලා මහදුරක් නෑ එතනට. ඒ කියන්නේ ඔයාලා පිදුරංගල ගිහිල්ලා එනකොට හෝ යනකොට ඔතනට යන්න පුළුවන්. මම නම් රෙකමන්ඩ් කරන්නේ ගිහිල්ලා එනකොට යන්න කියලා. ඒනවල ගොඩක් හවස් වෙනකොට යන්න එපා. මොකද ඒටත් අලි එනවලු පාරට. මේ පුළුවන් නම් හවස 5ට කලින් 5 අතරතුර ගිහිල්ලා එන්න. එතකොට හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඉතින් අපි බෝට් රයිඩ් එක යන ගම කන්න ආවා. සමරකෝන් කියලා එකක් තියෙනවා ටවුන් එකට කිට්ටුව. ඒකේ කෑම රහ එතනින් කන්න. ඉතින් අපි කාපු ගමම්ම ආවේ අපි හිටපු තැනට. ඇවිල්ලා අපේ චෙක් අවුට් ටයිම් එකත් පැනලා තිබ්බේ වෙලාව වෙනකොට. අපි ඉක්මනට ලෑස්ති වෙලා යන්න පිටත් වෙන්න හැදුවේ. ඉතින් මේ එයාලගේ බිත්තිවල මොකක් හරි මෙමරි එකක් කියලා ලියලා යන්න පුළුවන්. ඒ කියන්නේ මොකක් හරි සටහනක් එයාලා ගැන විස්තරයක් මොකක් හරි කියන්නේ අපි අර දාන රිවිව් එකක් වගේ ඒ වගේ දෙයක් මෙතන දාලා යන්න පුළුවන්. ඉතින් ගොඩක් ටුවරිස්ට් අය නම් මනම් කට්ටිය එක එක ඒවා ලියලා තියෙනවා. ඉතින් අපි අපේ කට්ටියත් එක එක ඒවා ලියුවා. මේ මෙතන නම බනානා රෙස්ට් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ නම්බර් එක දාන්නම්. Google Map එකේ ලොකේෂන් එකත් මම දාන්නම්. එතන ඇත්තටම මට රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඒකේ සර්විස් එකත් මරු. ඒ ඉන්න අයත් පට්ට හොඳයි. ඕන දෙයක් කතා කරගෙන කරගන්න පුළුවන්. මේ ඔයාලත් එතනට යන්න එතන හොඳයි ඇත්තටම. රෙකමන්ඩ් කරන්න පුළුවන් තැන. ආරක්ෂාව අතිනුත් හොඳයි. ඉතින් මට රෙකමන්ඩ් කරන්න පුළුවන් ඒක. අපි ඉක්මනට ආවා. ඊට පස්සේ අපි ප්ලෑන් කරගත්තා දඹුලු විහාරයටත් ගිහිල්ලා යමු කියලා. අපි ගෙදරින් එනකොට ප්ලෑන් කරන් ආවේ ඉස්සෙල්ලාම දඹුලු විහාරයට ගිහිල්ලා ඊට පස්සේ සීගිරියට යමු කියලා. කොහොම හරි අතරමඟදී ප්ලෑන් එක වෙනස් වුණා. අනික අපේ අර කාල වේලාවත් එහා මෙහා පොඩ්ඩක් වෙනස් වුණා. ඊට පස්සේ අපි යනකොට
දඹුලු විහාරයට ගියා. දඹුලු විහාරේ මම ලොකු වීඩියෝ එකක් කළේ නෑ. මොකද මට ලොකු දෙයක් එතන වීඩියෝ කරගන්න දෙයක් තිබ්බෙත් නෑ. අනික ගොඩක් අය ඉතින් දන්නවනේ දඹුලු විහාරය ගැන. ඊට පස්සේ අපි ඉතින් හිමීට උඩට ගියා. අනික අපි දඹුලු විහාරයට යනකොට ටිකක් හවස් වෙලා තිබ්බේ. ඒ කියන්නේ 3-4 වගේ වුණා. ඔයාලත් එනවා නම් ඉස්සෙල්ලාම ඉතින් දඹුලු විහාරයට ඇවිල්ලා යන්න. ලස්සනයි ප්ලේස් එක. දැන් පොඩ්ඩක් අලුත් වැඩිය හැම කටයුතු කරලා තියෙන්නේ. ඒකින්ද ඔයාලත් ඇවිල්ලා යන්න මෙතනට. මේකේ ෆොරින් අයට නම් ටිකට් එකක් ගන්න රුපියල් 3000ක. අපිට නම් ටිකට් එකක් නැහැ. ටිකක් උඩට යන්නත් ඕනේ. අර දවසම ඉතින් කඳු නැගලා ඉතින් පොඩ්ඩක් අමාරු. ඉතින් අර අන්තිම ටික නිකන් කකුල් දෙක නෑ වගේ. ඒ තරම් අපි ෆිට්නස් හොඳා නේ. ඒකයි ප්‍රශ්නේ. මේ කොහොම හරි ඉතින් අපි හිමිටි ඉතින් කට්ටියත් එක්ක ඉතින් විහිළු කතා කිය උඩට ගියා. තාපකී දෙයක් කියන්න ඕනේ මේ කොටකලි සංගහගෙන යන්න දෙන්නේ නැහැ දඹුලු විහාරයට. ඇත්තට මේ නොදැන ගියේ මේ එතනින් අර නැත්තම් අර රෙදි කෙල්ල ඇඳගෙන යන්න ඕනේ. යනවා නම් දික්කසමක් ඇඳගෙන යන්න. කොහොම හරි මට උඩටම යන්න බැරුණා. මොකද එතන ගේට්ටුවෙන් එහාට යන්න දෙන්නේ නැහැ කොටකලි සංගහගෙන. ඒක ලේඩීස් අයටයි ඕන එක්කෙනෙක්ට අදාළයි. මේ දැන් ෆොරින් අය නම් ගොඩක් අය දැන් එතනට දික්කලිසම් ගහගෙන යන්නේ. මේ එතන අර රෙදි කැලික් තියෙනවා. ඉතින් ඇඳගෙන යන්න. ඉතින් එහෙම ඉතින් ඇඳගෙන යන්න ඕනේ නැහැ නේ. ඒකින්ද ඔයාලා ඉතින් මතක ඇතුව තියෙන දික්කලිසමක් ඇඳගෙන යන්න. අය ලස්සනයි. මේ මෙතන කන්දක් තියෙනවා. එක හයික් කරන්න දෙනවා දන්නේ. කවුරුද දන්නවද කමෙන්ට් එකක් දාන්න. මෙන්න මේක. උඩට යනවා අපි. මේ පඩි ලස්සනයි. ලස්සන නෙමෙයි. සනීපයි කියන්නේ. මේ අඩිය තියන්න දෙයක් නැහැ නේ. මේ ගලේමයි මේ කපලා තින්නේ. ගලේම කපලා. මේක ලොකුට නෑ නේ. මේක ලොකු ගලන්නේ එකයි. බරු. ඉතින් අපි කොහොම හරි ඉක්මනට ගිහිල්ලා ටක් ගාලා වහින්න පටන් ගත්තා. මොකද එතකොටවත් සෑහෙන්න හවස් වෙලා. ඒකින්ද කොහොමත් කලුරට නම් ඉතින් යන්නත් අමාරුනේ පාරවල බයික් වල න්යාවේ. ඒකින්ද මේ අපි ටක් ගාලා බැස්සා. බැහැලා අපි ඉතින් යන ගමන් ඉතින් ලොකෝට වීඩියෝ එකක් දැම්මේ නෑ. මොකද කලුවර වෙట్లా හින්දා. ඊට පස්සේ අපි මගදී කන්න නැවැත්තුවා. සහ අපේ කට්ටියට ඉතින් එක එකව ගන්න ඕනේ කියලා කිව්වා ගෙවල් වලට යන්න. එතකොට අපි අර පොඩි අයිටම් ගන්න තියෙන කඩවල් තියෙන ඔය දොදොල් එහෙම එතනින් නැවැත්තුවා. ඊට පස්සේ අපි කෙලින්ම ගෙදර ආවේ. අපි බඩු ගන්න නැවැත්තුවා. ඈ? ආප්ප ගන්න බෑ නේද? ආප්ප ගන්න. මට නම් බලන්න. පිටර අපහන. ආයෙත් නම් අපිරේ දැන් කාලා. කෑලි හතරක් විතර කාලා. පරාටද? ඩොල්ෆින් එකක් කමුද? ඩොල්ෆින් එකක්. ඒක පරාටමනේ. හොඳ දැනක් බලකමු මේ වැස්සක් එන්නේ හැබැයි. ඇහුණාද? ඈ? වහීද? මට මේ යවද ලකිනකොට සීනා යනවා දෙස්. පන්දිය. මොනවද දුදොල්ද? දුදොල් නම් පානේ. එපා කා. ඈ? අරග? ගණන් වැඩි කොහොමද ඇති? ඉතින් අපි පොඩ්ඩක් රයිඩ් කරලා ඇවිල්ලා මග මීකිරි කන්න වැත්තුවා. මීකිරි කඩ දිගටම තියෙනවා දඹුල්ල පාරේ. ඒ කියන්නේ දඹුල්ල ටවුන් එකනේ මේ දඹුල්ල පාස් කරලා සෑහෙන්න එන්න ඕනේ. මේ ඉතින් අපි මහන්සියෙන් වෙනත් එක මීකිරි ගෑවා. මුස්කලේ පාස් දෙන්න ඕනේ. කොස්කලේ පාස් වුණා? ආ. නැන්දේ ෆොටෝ. උඹේ උලක් නේ. උල් දෙකද? උඹේ උල් අනිත් එක. උල් තමයි මම ගන්න උල් තමයි. හරි ගමනේ. උල් නැති වань මේ නේ. මට පැණි අඩු එක මං ගත්තා. පැණි අඩු වෙන්නේ අම්මා ගන්නවා ඒක. මේක ඉතුරු පැණි නැද්ද? මේ කලම හොඳ මේවා නෙමෙයි. ඔව්. මේ තැනි මඩි උනොත් මේකෙන් ගන්න තව. හරි. මම ඒ ශරීර ගන්න නැද්ද?
නෑ යාට මම මේක දෙන්න. ඉතින් අපි ගිහිල්ල ඇති රෑ වුණා අපි ගෙදරෙද්දී 11 විතර වුණා මා රෑ කෑම කන එකේ වීඩියෝ එකක් ගත්තේ නැහැ මොකද අපි ආප්ප කෑවේ ආප්ප කාලා පොඩි ප්ලේන් ටිකක් පීලා ආවේ. ඒකේ ලොකු වෙලාවක් ඉතින් එතන ගත කළෙත් නැහැ අපි ඉක්මනට ගෙදර ආවා. ඉතින් ඔයාලත් මේ වගේ ගමනක් යන්න මම ඔක්කොම ඕන දේවල් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා පාරකුත් දාන්න. ඊළඟ වීඩියෝ එකකින් අපි හමු. එතකන් හැමෝටම ජය වේවා.